ඉලෙක්ෂන් එක වෙනුවෙන් වෙන් කරපු මුදල් අපි දැනුවත් පරිදි එහෙම වෙනස් කාරණයකට වෙන් කරලා නැහැ. එහෙම වුණා නම් මම හිතන්නේ ඒක අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් වෙනවා. කියන්නේ ටිල්වින් සිල්වා මහත්මයා බොරු කියන්නේ. කෝටි 5000ක් දිත්ත වෙනින් වෙන් කරන්න. ඒකට ඒ සල්ලි ඡන්ද කරන්නට සල්ලි. ඒ නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ නැහැ. ඒ දැන් මේ අලුත් ප්‍රශ්නකුත් ඇවිත් තියෙනවා. හිතනවා අපිට ලබන අවුරුද්දේ වගේ වෙනකොට බොහෝ විට වෙන ගැටලු ආවේ නැත්නම් වලස්සබා තියාගන්න පුළුවන් වේවි කියලා. මට ඔබතුමා උත්තර දෙන්න ගන්නකො. ඉතින් මම කියන්නේ ඒක ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් හැටියට ටිල්වින් සිල්වා සහෝදරයා ඒක ප්‍රකාශ කරනවා. ඉතින් මං හිතන්නේ එහෙම වෙලා තියෙනවද නැද්ද කියන එක ඒ ප්‍රකාශයෙන්ම උකහා ගන්න උත්සාහ කරන්නේ නැතුව ඇත්තටම සිද්ධ වෙලාද නැද්ද කියන එකනේ වැදගත් කාරණේ නේද? එතුමා ඒක කිව්වද නැද්ද කියන එකට වඩා මෙවන සංවාද පවත්වන්නේ සටන වගේ මේ වගේ තිබෙන සැකයන් දුරු කරගන්න. ඒක තමයි. මම ඒක තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ටිල්වින් සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවේ. ඔබ ජනතා කැමැත්තට පාර්ලිමේන්තු ගිය කෙනෙක්. ඒ නිසා ඔබට ඊට වඩා බලයක් තිබෙනවා මේ පිළිබඳව නිල ප්‍රකාශයක් අජයට. ඒක මට කරන්න දුන්නා නම් හරි රෂා. නෑ ඔබ කියලා ඉන්නේ ඔබ මම කිව්වේ ඒකයි. මම කිව්වේ පාර්ලිමේන්තුව තුල අයවැය මේ ඡන්දයක් කියන්නේ සල්ලි නෑ කියලා තත්ත්වයක් කිසිසේත්ම රට තුල නැහැ.